චීනයේ දහසේ වනසේ වශයෙන් ලියවුණු මෙම කතාව ලෝකයේ රටවල් ගණනාවක ප්‍රදර්ශනය කර තිබෙනවා. මින් යුගයේදී මෙම කතාව බටහිර තරණය නමින් ප්‍රකාශයටපත් වුණා. චීනයට බටහිරින් පිහිටි ಭಾರತ දේශීය සොයා යාම මේ නිරූපිතයි. එම දුෂ්කර ගමනේදී විවිධ වෙස්ගත් යකුන් වානරයන් හා රාක්ෂයන්ගේ අභියෝග ත්වන් තාපසතුමා සම්වූකුන් නැමැති වඳුරා හා පිරිස සමග එක්ව ජයගෙන ධර්මය සොයා ගැනීම මෙම කතාපිලින් නිරූපිතයි. ලොව බිහි කළා යයි සැලකෙන පන්කු ලෝකය උතුර දකුණ නැගෙනහිර බටහිර ලෙස සිව් කොටසකට වෙන් කළා. නැගෙනහිර සාගර පෙදෙසෙහි මල්පල බර කන්ද නම් සුභාසිරියෙන් සරු කන්දක් පිහිටා තිබුණා. අතීතයේ එක් දිනක මායා වෙස්ගත හැකි මකරෙක් සහ යක්ෂණියක් මල්පල බර කන්ද අපට සැරිසරන විට අහසේ රන් ගෝලයක් දුටුවා. ඔවුන් රන් ගෝලය හඹා ගියා. ඒ රන් ගෝලය මල්පල බර කන්දේ ගුහාවකට වැටි පිළිමයක ගැටුණා. මේ ගැටීමත් සමග විශ්වයම කම්පාවටපත් වුණා. එය මුලින්ම දැනුනේ මල්පල බර කන්දේ වාසය කළ වානරයන්ටයි. හැමෝම ආරක්ෂා වෙන්න. මෙය වානර උපතක් බව කිසිවෙකු දැන සිටියේ නැහැ. මේ උපත සමග සුරලොවද කම්පාවටපත් වුණා. සුරපතිතුමන්ද පුදුමයටපත් වුණා. සහසෙස් ඥානවන්තයා සොයා බලන්න කොමක්ද හේතුව කියා. එහෙමයි. සුරපති අනිල් සුරදූතයන් ඥාන ආලෝක දහරා යොදවමින් මේ සිදුවීම සොයා ගියා. සුරදූතයන්ගේ ඇස ගැටුනේ අමුත්තක්. වානරයන්ගේ ඇස ගැටුනේත් අමුත්තක්. මොකද මේ? මල්පල බර කන්දේ වානරයන්ට හමු වුණේ කුරු බොහෝටි වානර පැටවෙක්. මේ අලුත් කුරු බොහෝටි වඳුරු පැටවා වානර රංචුවේ සියල්ලන්ගේ ආදරයට ලක් වුණා. ලස්සන පැටි. කියන්නේ කවුරුද දෙමාපියන්? හරි අපුරු නේද? අහන්නකෝ. හරිම හුරු බොහෝටි නේද? මෙයව හදාගමුද? හොඳයි. මොකද්ද දාන නම? තායකතුමනි අපි කියමු පුංචි ගල් වඳුරා කියලා. පුංචි ගල් වඳුරා. හරි අපූර්වයි. සුරදූතයන්ගේ නිරීක්ෂණයට මේ වානර පැටවාගේ උපත හසු වුණා. ඔවුන් ඒ බව සුරපතිට සැලකලා. සුරපතිතුමනි, නැගෙනහිර පෙදෙසේ මල්පල බරකඳු යායාසල එක් කන්දක තිබුණා මායාගලක්. එම මායාගල පුපුරා පැලී ගොස් රන්රැස් විහිදෙන එක් වඳුරු පැටවෙක් ඉපදී තිබෙනවා. රන්රැස් විහිදීම නැවතී දැන් සියල්ල සාමකාමී වී තිබෙනවා. පහළ ලෝවේ අයට අපට තරම් වැටහීමක් නැහැ. කෝකටත් මා නියෝග කරනවා වඳුරු පැටවා ගැන අවධානයෙන් සිටින ලෙස.
මට වලිගයක් තිබෙන නිසා. සිතුවාද මට මිනිස් වෙස් ගැනීමට නොහැකි කියා. ඇයි නුඹ මගේ වැඩට අත පොවන්නේ? රන් ගෝලේ ඔබේ නොවේ. ඇත්තට මේ මුලින් දුටුවේ මමයි. අවසනාවන්තයි දෙදෙනම. ඒ නැවත සොයා ගන්න අවුරුදු ගණනක් ගත වේවි. හේතුවක් ඇති රන් ගෝලේ අතුරුදහන් වෙන්න. එය සොයා ගන්නම්කෝ. මල්ඵල බර කන්ද දැඩි සුබාදම් වෙනසකට ලක් වුණා. සාමයෙන් විසූ වානරයන්ට සුබාදහම ලබා දුන්නේ දැඩි දඬුවමක්. සියලු දෙනාම ඉක්මනින් දිවි බේරාගෙන දුවමු. මාපගේ පොත පැමිණෙන්න. ඉක්මන් කරන්න. දිවි බේරාගෙන දුවන්න. ඉක්මන් කරන්න. මේ පැත්තෙන්. අකුණු සැර පරිසරය ගිනි තබමින් වානරයන් තවත් පීඩාවට ලක් කළා. ගහකොළ කඩා වැටුණා. සමහර වානරයන් යට වී මියදුණා. ඔයාලා යන්න. प्याननी 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 हमें प्याननी 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 अरे प्याननी अयो प्याननी ඔබ තුමාටයි මෙවන් වූ විපතක් සිදු වුණේ මගේ පියාණනි අයියෝ පියාණනි මහා ගින්නෙන් පසු ගිගුරුම් සහිත තද වැසි මල්ඵල බර කන්දේ වානර ජීවිත තවත් පීඩාවට ලක් කළා. වානරයන්ට ආරක්ෂා වීමට වෙනත් තැනක් සොයා යන්නට සිදු වුණා. මේ මහා ජලගැල්මෙන් වානර පිරිසක් මිය ගියා. තව පිරිසක් දිවි රැකගත්තා. ඒ අතර අලුත උපන් පැටවාද සිටියා. දැන් අපිට නායකයෙක් නැහැ. මේ විපත්ති කරදර නැතුව අපිට ජීවත් වෙන්න හැකි තැනක් හොයා දෙන්න නායකයා කරමු. කැමතිද? නෑනියනි සුරක්ෂිත තැනක් සොයා ගැනීමට මට අවසරද? පියාණන් මිය ගිය නිසා ඒ යුතුයකම ඉටු කිරීම වරදක්ද? පුතුමනි ප්‍රවේශමි දියසුලි භයානකයි. නිර්භීත වානර පැටවා සිය පිරිසගේ ජීවිත රැක ගැනීමට වෙනත් තැනක් සොයා ගියා. හමු වූ අලුත් වාසස්ථානය ගැන තම පිරිසට දැන්වීමට වානර පැටවා වේගයෙන් ඉගිල ගියා. අර එන්නේ පුතා නේද? කියා සරීම හරි පුතුමයි පුතා තමයි. අන්න එනවා. අපි ගොඩක් වාසනාවන්තයි මෑණියනි.
වාසස්ථානයක් තියනවද? හම්බුණා සීයේ. ඒක හොඳ වාසභාවනක්. මල්පල බර කන්දේ සතුන් බිම කියලායි ඒකට කියන්නේ. අපි ඒකට ගිහින් මේ විනාශයෙන් ගැලවෙමු. හරි මාපුරි. එහෙනම් අපි හැමදෙනාම දැන් මේ යමු. ඉක්මන් කරමු. හැමදෙනාම වට වෙන්න. ඉක්මනට එන්න. ඉක්මන් කරන්න. සියලු දෙනාම නිශ්ශබ්ද වෙන්න. පොරොන්දුව රැකිය යුතුයි. පැවසූ ලෙස අප සැමටම සුරක්ෂිත ස්ථානය මා සොයාගත්තා. අද ඉඳන් මේක තමයි අපේ වානර කුලයේ වාසභවන වෙන්නේ. ඒ නිසා මට නායකත්වයේ දිය යුතුයි නේද? වීරයෙක් පුතා. වානර වංශයම බේරුවේ ඔයා තමයි. සියලු දෙනාම එක්ව ඔහුට ආචාර කළ යුතුයි. සරදේවා. සරදේවා නායකතුමනි. නැගී සිටින්න. නැගී සිටින්න. තවත් දෙයක් තියෙනවා. නව නායකයා ලෙස ඔබට නමක් තිබිය යුතුයි. පෙර නායකයාටත් එහෙම නමක් තිබුණා. හොඳින් අහගන්න. මමයි දැන් ගල් වඳුරු රජා. ඒක හරිද? ඔබේ ලොම් රම් පාටයි. ඒ වගේම අපට වඩා කඩවසම් රන් වඳුරු රජා කිව්වොත් හොඳයි නේද? නරක නැහැ. මම කැමතියි. හොඳයි හොඳයි. අපුරුයි. එහෙනම් මට එහෙම කියමු. අපි කැමතියි ඒකට. අද ඉඳන් මගේ නම රන් වඳුරු රජා. රන් වඳුරු රජා. ගිනි විදුලි ජල පීඩන දරාගත නොහැකි වූ පැටවාගේ මව අලුත් වාසස්ථානය තුල සිහිසුන්ව වැටි මිය ගියා. නායකතුමනි, ඔබේ මෑණියන් මියගේ නිසා ඔබ තවමත් දුකින් නේද සිටින්නේ? මා සිතුවේ ගුහාව සොයාගත් පසු සුළං වැසි වලට බිය නොවි ජීවත් විය හැකියි කියා. රජ වීමටත් හැකි වුණා. සිතුවා සදාකාලිකව සතුටින් කල් ගෙවිය හැකියි කියා. පසුවයි වැටහෙන්නේ අප සැමටම වයස්ගත වී දිනක නිසකවම යම රජු වෙත යාමට සිදුවන බව. මෙතරම් දුර්වල සිතන්නේ ඇයි? ඒකයි ස්වභාවය. දන්නවාද? ලෝකේ කොතනක අප සිටියත් යම රජු අඬගසන විට යා යුතුයි. එයින් වැළකී සිටීමට කොහෙත්ම අපට නොහැකි. ඔබ වැනි නායකෙක් මරණයට බියවීම කොහෙත්ම සුදුසු නැහැ. සීයේ, ඔබේ දැනුම ඉතා ඉහළයි. ඔබ දන්නවද ක්‍රමයක් අමරණීය වෙන්න? මේ වන විටත් ලෝකේ අමරණීය සත්වයින් වර්ග 3කට වැඩි ඇත්තේ නැහැ. දන්නවද ඒ කවුරුද කියා? තාපසයෙන්, සුරයින් සහ මවන්නන් යන අය. ඒ අය මිය යන්නේ නැහැ. හිදු සඳු මෙන් සදාකාලිකයි. මට පවසන්න ඔවුන් කොහෙද ඉන්නේ කියා? පාවෙන ලෝකේ පැරණි ගුහාවල සහ කඳු අතරේ. එහෙනම් මම හෙට හැමතැනම සැරිසරලා ඔවුන්ව සොයාගෙන අමරණීය වෙන රහස හොයාගන්න. සීයේ. පවසන්න. හෙට උදේම පාරුවකින් මම මේ සඳහා පිටත් වෙන්නම්කෝ. බොහොම හොඳයි නායකතුමනි. මවගේ සහ පියාගේ මරණයෙන් වේදනාවට පත් වානර අමරණීයත්වය සොයා දුෂ්කර ගමනකට පිටත් වුණා. ගංග මුහුදු තරණය කර අමරණීයත්වය සොයා යන වානර මුලින්ම පිවිසියේ චීනයේ දකුණු දෙසටයි. එය මිනිස් වාසයක්.
කවුරුද? කවුරුද උතන? වානර මිනිස් වාසවල ඇවිද භාෂාව ඉගෙන ගත්තා. වානරට හොඳ නරක දෙකක් ඇති බව යාන්තමට වැටහුණා. එන්නවකෝ ගණන්නම් හොඳ පාඩමක්. සමාවෙන්න ඔබට කරදරයක් නෑනේ. ඕක දෙනවා මෙහාට. ගන්න වෙන්නේ කොහොමද මේ වගේ වීමක්? කොහොමද? දකුණු ප්‍රදේශයේ මිනිසුන්ගේ හැසිරීම අනුව මෙහිදී අමරණීයත්වය සොයාගත නොහැකි බව වානර වටහා ගත්තා. වානරගේ ළමා කාලය ගෙවී ගියා. මුහුදු කඳු ගොඩබිම් තරණය කර වානර බටහිර මියුම් හා පෙදෙසට අමරණීයත්වය සොයා පිවිසියා. දිරියේ දෙවියන් ඇත අමතන විට දෙවියන් හට ඔබ ඉදිරියේ අනේ දෙවියනි හමුවීම සතුටක්. අහන්න පුංචි සහෝදරයා මම දර කපන සාමාන්‍ය මිනිහෙක්. කෙසේද දෙවියන් වන්නේ? එහෙනම් දැන් කිව්වේ දෙවියන් ඉදිරියට එනවා කියලා? ඕහෝ කවිය ගැනද කියන්නේ? මේ අහන්න. ඇත්තටම කවිය මට ඉගැන්වුවේ තාපසෙක්. පැවසුවා එතුමල්ලා ජීවිතය විඳිමින් සරලව ගත කරන බව. බලන්න මගේ දිහා. දවල්ට දර කපනවා. පසුව ඒවා සහල් වලට හුවමාරු කරනවා. මුදල් පසුපස හඹා යන්නේ නැහැ. ඉතින් මගේ ජීවිතයත් සරලයි වගේ තමයි. ඇත්තටම ඔයා නම් ගරු කරන්න ඕන කෙනෙක්. මගේ ආචාර්යය. අයියෝ අවශ්‍ය නැහැ. ඒක නෙමෙයි. මේ ළඟපාත ඉන්නවද අමරණීය අයෙක්? අර කන්ද පසුකර ටික දුරකින් ලින්තයි චතුරස්‍රය හමු වෙනවා. එහි තිබෙන ගුහාවක ජීවත් වෙනවා අමරණීය බව ලැබූ තාපසතුමි. එතුමගේ නම තමයි හූටි ලාසෝ. වසර ගණනාවක දුෂ්කර චාරිකාවේ ප්‍රතිඵලය වූයේ අමරණීය ගුරු අසපුව සොයා ගැනීමයි. සියුවේ සංසිං ගුහාව. එහෙමනම් මම අන්තිමට එතන කොහොම හරි හොයාගත්තා. පවසන්න කවුරුද ඔබ? කියන්නකෝ මට පුළුවන් ද අමරණීය උතුමාණන් බෑ දකින්න. එසේනම් ඔබදේ ගල්වානරයා. මේක මහා පුදුම තැනක් නේ. කොහොමද මගේ නම දන්නේ? මගේ ගුරුතුමා මට පවසා සිටියා එක් ගල්වඳුරෙක් මෙහි පැමිණෙන බව. ඒ නිසයි මා පැමිණියේ. එහෙනම් මොකටද තවත් බලාගෙන ඉන්නේ අපේ අතුලට යන්න නැතුව? නවතින්න. ඔබ පිළි නොගන්නා ලෙසටයි පැවසුවේ. පිට වෙන්න. පිළි නොගන්න? ඒ මොකද? පිට වෙනවා. අනේ ඕමින්න එපා පොඩ්ඩක් ඉන්න. අනේ මෙහෙම දාලා යන්න එපා. ඕමින්න. ගුරුතුමනේ අනේ ගුරුතුමනේ ඇයි මාව පිළි නොගන්නේ කියන්න. අනේ ඇයි කියන්න. මාව පිළිගන්නකම් මෙතනින් යන්න නැතුව දන ගහගෙන ඉන්නවා එළියට එනකම්ම. සුවන්නන් මාව විනාශ කරන්න.
මේ මාසේ කොහොමද හිම වැටෙන්නේ? ඇයි මට මෙහෙම කරන්නේ? අනේ ඔබට අවසරයි. නැගෙනහිර මායා බිමේ සිට බටහිර සීමාව දක්වා අතරමැද තිබෙන මහා මුහුදු දෙකක්. එසේම නංචන්පූ ප්‍රදේශය. ඔබ කෙසේද පැමිණියේ? ගුරුතුමනි, මම මුලින්ම ගියේ මිනිසුන් වෙසෙන නංචන් ප්‍රදේශයට. නමුත් එහි මා සොයන දේ නැති බව දැනගෙන මුහුද තරණය කර වසර 10කට වඩා ඇවිද්දා. අන්තිමේදී ඔබතුමාගේ සෙවණට ආවා. ඔබ පැමිණි අරමුණ පවසන්න. ඔබේ නම කුමක්ද? මට නමක් හෝ වාසගමක් නැහැ. ඒ වගේම දෙමව්පියෝ කිසිවෙක් නැහැ. මම ඉපදුනේ ගලකින්නේ. එසේනම් ඔබ ස්වභාව ධර්මයෙන් ඉපදුණු අයෙක්. අද සිට ඔබට සංවූකුම් කියමු, හොඳයිද? සංවූකුම්? සංවූකුම්? වසර ගණනාවක් ගුරු උපදෙස් සහ ශිල්පය උගත් මේ වානරයාට තමා උපතින් ගෙනා හිතුවක්කාරකම අමතක කිරීමට බැරිව. කරුණාව නොමැතිව ජීවිතයේ පළක් නොමැත. සිතේ කිලිටි බව නැති කරගත යුතුයි. කිලිටි දෑ සිරුරින් ඉවත් කරගත යුතුයි. තමාටම අවවාද කරගත යුතුයි. රුදුරු ගති ඉවත් කොට සංහිඳියාව වගේම සංයමයක් අප ඇති කරගත යුතුයි. එවිට ආලෝකය පෙනේවි, හරියට දීප්තිමත් සඳක් වගේ. එය ඔබට නිවැරදි මඟ පෙන්වනු ඇත. සංවූකුම් සිසුවා ගුරුතුමාටද නොකියා උගත් ශිල්ප ප්‍රදර්ශනයටම අත්හදා බැලුවා. වූකුම් ඇයි උමතුවෙන් වගේ සමන් දෙන්නේ නැද්ද? ගුරුතුමනි, මම සියල්ල අසාගෙන හිටියේ. ඇත්තටම මට දරා ගන්න බැරි සතුටක් දැනුණා. ඒකයි සමාවෙන්න. ඔබෙන් අහන්නම් එක ප්‍රශ්නයක්. ඔබ පැමිණ වසර 7ක්. ඇත්තටම මෙහි පැමිණියේ කුමකටද? ගුරුතුමනි, මට කියන්නකෝ අමරණීය වෙන්නේ කොහොමද කියලා.
ලොවේ කොහෙද අමරණීය වීමේ ක්‍රමයක්. අමරණීය බවටත් කාලයක් තිබෙනවා. ගුරුතුමනි අමරණීය වෙන්න ක්‍රමයක් නැතුව වෙන මොකුත් ඕනේ නැහැ. ඕනෙම නැහැ. කිව්වනේ. ඕනේ නැහැ. කෙසේද ඔහුට මෙය වටහා දෙන්නේ? මෙහෙට එන්න. ඉඳගන්න. පිට වෙන්න. ගුරුතුමා කොහෙද? කොහෙද ගියේ? ඔබට කිසිදු විනයක් නැහැ. ඔබට අවශ්‍ය දේම ලබා ගන්නවා. ඔබ ගුරුතුමාව උදහස් කළා. වානරයාම තමයි. කවදාවත් හදන්න බෑ. ගුරුතුමනි ඔබ මට අද හිසට පහර දුන්නා නේද? තුන් පාර. ඉතින් මේ මාර මම මෙතනට ආවේ ගුරුතුමාගෙන් උපදෙස් ලබා ගන්න. නැවත ඒ වගේ වැරදි නොකරන්න. ඔබ පැවසුවා පැමිණියේ නංචන් ප්‍රදේශයේ පසුකොට බව. එනිසා මිනිසුන් ගැන වැටහෙන හැදයි. ගුරුතුමනි මා දැක්ක මිනිස්සු හිටියේ නිින්දක් නැතුව, කෑමක් නැතුව. දුප්පත් අය සල්ලි හොයනවා. පොසත් අය ප්‍රසිද්ධිය හොයනවා. ප්‍රසිද්ධ අය තනතුරු ලබාගෙන නමක් දිනා ගන්න උත්සාහ කරනවා ගුරුතුමනි. ඔව්. ඒ ඇස්සේ මුකුත්ම නැති අය කරන්නේ දවස පුරාම බොන එක. එක හොඳ මිනිසෙක්වත් නැතිද? හොඳ අය තින්නවා. ඒ වුණාට එයාලා ඉන්නේ සතුටේ නෙමෙයි වගේ පේන්නේ. එයාලට කන්න අඳින්නේ නැහැ. එයාලා දවස පුරාම කනස්සල්ලෙන් ඉන්නේ තමන්ගේ දරුවෝ ගැන. ඒ මදිවට බය වෙනවා අනාගතේ මොකක් වෙයිද කියලා. යම රජුරෝ එන්න කිව්වම යන්න වෙනවනේ. මේ හැමදේම අත්හැරලා. සිතුවේ නැහැ ඔබට මෙතරම් දැනුමක් ඇතයි කියා. මට උගන්වන්න පුළුවන් ද අමරණීය වෙන්න ක්‍රමයක්? ඇත්තටම ගුරුතුමනි මට ඕනේ කරන්නේ යම රජුරවන්ට අභියෝග කරන්න. අනේ කරුණා කරලා කොහොම හරි මට කියලා දෙන්න. මම මේක කවදාවත් අමතක කරන්නේ නැහැ කිව්වොත් නෑමයි. හොඳයි. මම ඔබට උගන්වන්නම් වෙස් ගැනීමේ ක්‍රම 72ක්. මේ දේ හොඳින් අහගන්න. ගුරුතුමා මායා බල 72ක් සංවෝකුන්ට ලබා දුන්නේ දැඩි විශ්වාසයකින්. ඒවා අයහපතට නොයොදවන ලෙසටද අපවාද කළා. වැරදි. නිවැරදිව සමාධිගත කරගන්න ඔබේ සිත. කුමක්ද අවශ්‍ය? පක්ෂියෙක්ගේ සහ දියමකරෙක්ගේ වේශය. මුලින් උත්සාහ කරන්න එක් වේශයක් ගන්න. නැවතත්. මෙන්න බලන්න. ගුරුතුමනි කොහොමද මගේ මේසය? ඇත්තම එකක් වගේ පේනවනේ. මේසයකට කෙසේද කටක් තිබෙන්නේ? කටක් ඇති දෙයක වෙස් ගන්න. පොඩකින්. මේ බඳුනට ඇයි කටක් නැත්තේ? ඔබතුමා මගේ කට කඩලා දායි කියලා බයට. ඔබ ප්‍රයෝග දන්න වඳුරෙක්. ඔබ ඉතා දක්ෂයි. වුකොන් අහන්න. කෙතරම් හැකියාවක් ලැබුණත් ඔබට එය යහපත සඳහාම
යොදවන්න. ස්වයං විනය ඔබ ඇති කරගත යුතුයි. වැටහුණාද? ගුරුතුමනි මට වැටහුණා. ඔබව විශ්වාසයි. මම ඊළඟට උගන්වන්නම් තව ක්‍රමයක්. අහසේ සහ භූමියේ අසුරු සැනින් සැතපුම් 18000ක් යා හැකියි. ඔබ කෙසේද ගුරුතුමාගෙන් මෙතරම් දේ ඉගෙන ගත්තේ? හැමදේම ඉගෙනුවද? මම රෑ දවල් නැතුව පුහුණුවීම් කරලා ගුරුතුමාගෙන් හැමදේම ඉගෙන ගත්තා. එහෙනම් අපිට ඔබ ඉගෙනගත් ශිල්ප පෙන්වන්න. ඔව් පෙන්වන්න. ඇත්තම කියනවා නම් මේ වෙලාවේ නම් පෙන්වන්න බෑ. ශිල්පය පෙන්විය නොහැකි. ඇයි ඒක කරන්නේ? කලබල වෙන්න එපා. කරන්න බැරි කමන්නේ. එහෙනම් එකම එකක් පෙන්වන්නකෝ. එකම එක. හරියම නම් එකක් පෙන්වන්නද? වූකුම් මතක නැද්ද? එහෙනම් ලොකු ගසක් වෙලා පෙන්නන්නකෝ. ලොකු ගසක් නේද? ඉත දෙන්න. යමු. පුදුම හැකියාවක් තියෙන්නේ. මේ වගේ වැඩ මට නම් සුළු දෙයක්. නොහැකිද ගන්න වෙනත් වේශයක් ලස්සන කාන්තාවකගේ? බලන්න ආසයි වගේ. නැතුව. එමනම් ආයෙත් පාසට. කාන්තාවක් නේද? වූකුම් වූකුම් ඔබට පැවසුවා විනය පවත්වා ගන්නා ලෙසට අපූර්වය පිළිපැද්ද ආකාරය. මට සමා වෙන්න ගුරුතුමනි. මට දඩුවම් කරන්න කරපු ආරද්දට. දඬුවමක් නෑ. පිට වෙන්න. හොඳයි පිට වෙන්න. ගුරුතුමනි කොහෙටද මම පිට වෙන්නේ? පැමිණි දෙසටම යන්න.